ආයිබන් ඔයාලට මතක ඇති පසුගිය දවසක ශ්‍රී ලංකාවට බලපාපු අයහපත් කාලගුණ තත්ත්වය. ඒ හේතුවෙන් ගොඩක් ජනතාව පීඩාවට පත් වුණා. ඉතින් ඒ පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම උදෙසා ඩුබායි රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකයන් විසින් එක්රැස් කරන ලද ආධාර කන්ටේනර් තොගය ගැන සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශෙන් සේනරත්නගේ මූලිකත්වයෙන් සිදු වූ මෙම ආධාර එක්රැස් කිරීමේ ක්‍රියාවලියේදී කන්ටේනර් 4ක් වෙනුවට එක් කන්ටේනරයක් පමණක් ලංකාවට පැමිණ ඇති බවටත් ඒවා දේශපාලන අරමුණු වෙනුවෙන් අවභාවිතා වන බවටත් විවිධ පාර්ශ්ව විසින් චෝදනා එල්ල කරලා තියෙනවා. ඉතින් කතාව කොහොමද මේ චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් අදාළ පාර්ශ්ව සඳහන් කරලා තියෙන්නේ ඩුබායි ශ්‍රී ලාංකිකයන් මහන්සියෙන් උපයාගත් ධනෙ ලබා දුන් මේ භාණ්ඩ තොගේ මේ වන විට නිල වශයෙන් රේගු කටයුතු නියම කර නිදහස් කරගෙන ඇති බවයි. මේ ආධාර බෙදා හැරීමේ ප්‍රමාදය සහ විනිවිදභාවය පිළිබඳ මතුවූ ප්‍රශ්න හමුවේ බඩු කෝ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාර කරලක් දියත් වෙලා තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් අශෙන් සේනරත්න පවසා සිටියේ තමාට එරෙහිව මඩ ප්‍රචාර දියත් කළද රොයල් කාගෝ ආයතනයේ පූර්ණ අනුග්‍රහය සහ මැදිහත් වීම මත අදාළ බඩු භාණ්ඩ නීත්‍යානුකූලව නිදහස් කර ගැනීමට කටයුතු කළ බවයි. රුපියල් ලක්ෂ 25කට අධික ප්‍රවාහන වේදමක් ධර්මයෙන් රොයල් කාගෝ ආයතනය විසින් කන්ටේනර් 4ම කිසිදු අයකිරීමකින් තොරව ලංකාවට ප්‍රවාහන කර ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ රේගු දෙපාර්තමේන්තුවේ නිසි විධිවිධාන අනුගමනය කරමින් මේ භාණ්ඩ නිදහස් කරගත් බව ඔහු පවසලා තියෙනවා. ඉතින් කතා කොහොමනත් ඩුබායි වෙසෙන ඇතම් ශ්‍රී ලාංකිකයන් චෝදනා කරන්නේ අශෙන් සේනරත්න මෙම සත්කාරය සඳහා දායක වූ SL රයිඩර්ස් වැනි අනෙකුත් කණ්ඩායම් සහ සාමාන්‍ය ශ්‍රමිකයන්ගේ දායකත්වය අමතක කර මේ තනි පුද්ගල ප්‍රතිරූප නාටකයක් බවට පත් කරගෙන ඇති බවයි. රතු කුරුස සංවිධානය වෙත භාණ්ඩ බාර දෙන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණත් පසුව මේ ස්ථාවරය වෙනස් වීම සහ දේශපාලන සම්බන්ධතා මත භාණ්ඩ බෙදා ගැනීමට උත්සාහ කිරීම වැනි කරුණු මුල් කරගෙන මේ විරෝධතාවය ගොඩනැගිලා තියෙනවා. මේ චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කරන අශෙන් සේනරත්න අවධාරණය කරන්නේ තමා කිසිදු දේශපාලන අරමුණක් වෙනුවෙන් කටයුතු සිදු නොකරන බවත් ඇතැම් පිරිස් ව්‍යාජ ගිණුම් හරහා පැමිණ මේ වැඩසටහන දක්වප්පා කිරීමට සහ රේගු නිදහස් කිරීම ප්‍රමාද කිරීමට උත්සාහ කළ බවත්